welcome to our channel Luna and Compass. ඉතින් අද අපේ intro එක දැක්ක ගමන් ඔයගොල්ලෝ දන්නවා අපි අද කොහෙද යන්නේ කියලා. අපි යන්නේ නුවරඑළිය. නුවරඑළිය යන්නේ නාදගම බලන්න. මේක ඉතින් ටිකක් විතර පරණ log එකක්. මේක අපි shoot කළේ සැප්තැම්බර් වල. ඉතින් අපි මුලින්ම ගියා race course ground එකට අපේ නාදගම tickets collect කරගන්න. ඊට පස්සේ අපි ආවා ගෙගරි ලේක් එකට. මොකද අපේ hotel එකේ check in එකට අපිට වෙලාව තිබ්බා. ඉතින් අපි ගෙගරි ලේක් එකේදී අපේ lunch එකේම අරගෙන ටිකක් වෙලා මෙතෙන්ට වෙලා හිටියා. ඉතින් නාදගම දවස් 4ක් නුවරඑළියේ තිබ්බා. අපි මේ ගියේ day 3 එකට. ඒ නිසාම නුවරඑළියේ ගොඩක් සෙනග හිටියා ඒ දවස් ටිකේම. ඉතින් නාදගම කියන්නේ මගේ bucket list item වල උඩින්ම තිබිච්ච item එකක්. ඉතින් මම මේ vlog එක කරන්නේ හරිම ආසාවෙන්. ඉතින් අපි ඊළඟට ගියා අපේ hotel එකට. අපි අද ඉන්න Linden Grove කියන hotel එකේ. මේක ඇත්තටම තෝරගන්න ලොකුම reason එක උනේ මෙතන ඉඳලා race course ground එකට තිබ්බේ විනාඩි 5ක් වගේ දුරක්. ඉතින් අපිට ඇවිදගෙන යන්න පුළුවන්කම තිබ්බ නිසාමයි අපි මේ hotel එක select කරේ. ඉතින් ඇත්තටම අපි hotel එකට ආවට පස්සේ දැක්කේ අපි select කරගෙන තියෙන්නේ හොඳම choice එකක් කියලා. මොකද මේක හරියම cozy vibe එකක් තියෙන hotel එකක්. ඉතින් එයාලා අපිට welcome drink එකක් දීලා මුලින්ම අපිව පිළිගත්තා. මේනේ අපේ නංගි. ඉතින් මෙයාවත් අපේ log එක පුරාවටම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙහි rooms තියෙන එක එක trees වල නම් වලින්. ඉතින් අපි අද අරන් තියෙන hazel tree කියන room එක. ඉතින් මේක ඇත්තටම triple room එකක්. ඒ වගේම වෙනම washing area එකක්, ඒ වගේම වෙනම bathing area එකකුත් තිබ්බා. ඊට අමතරව tea coffee හදාගන්න ඒ facilities උත් තිබ්බා. ඉතින් ඇත්තටම මේ room එක හරිම comfortable room එකක්. ඉතින් අපිට ගොඩක් වෙලා නම් room එකේ ඉන්න පුළුවන් වුණේ නැහැ. අපි ඉක්මනටම ලෑස්ති වෙලා ගියා නාදගම බලන්න. දැන් අපි ඉන්නේ race course ground එකේ. මේ ඈතින් තියෙන්නේ festival park එක. අපි ඉතින් මුලින්ම ගියේ නාදගම main event එක බලන්න. අපි ඉක්මනටම ගියා මොකද අපිට ඕනි වුණා ඉස්සරහින්ම ඉඩක් අල්ල ගන්න නාදගම බලන්න. මොකද නුවරඑළිය නාදගම කියන්නේ මම අවුරුදු ගාණක් තිස්සේ බලාගෙන හිටපු ආසාවෙම බලාගෙන හිටපු event එකක්. ඉතින් බලන්නකෝ මෙතන හරියටම හැරි පොටර් එකේ කුඩිච් ground එක වගේ. අපි ඉතින් ඉස්සෙල්ලාම ගිහලා ඉස්සරහින්ම ඉඩක් අල්ලගත්තා. මොකද මේ නාදගම අපි ආසාවෙම බලන්න හිටපු නිසා. ඇත්තටම මේ ඉවිනිං එක කියන්න බැරි තරම් ලස්සනයි සහ මාරම ෆීලිං එක. ඒක ඉතින් වචන වලින් කියලා නිම කරන්න බෑ. මම හිතන්නේ මම ජීවිතේ කරපු ලස්සනම හැන්දෑවල් වලින් එකක්. ඒ නිසාම අපි ඔයාලටත් සින්දු ටිකක් දැම්ම බලන්න. do
නාදගම හන්දිය බලන්න ෆෙස්ටිවල් පාක් එකට. ඉතින් මෙතනත් එක එක ඉවෙන්ට්ස් තිබ්බා, ෆොටෝ බූත්ස් තිබ්බා, ඒ වගේම ෆුඩ් ස්ටෝල්ස් උත් තිබ්බා. ඉතින් අපි එතනත් ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි හොටෙල් එකට එන්න ආවා. ඉතින් එදා ඇවිත් හිටියේ සාදර බණ්ඩාර. good morning.
ඉතින් අපි ඊට පහුවෙනිදා ටිකක් විතර පහක් වෙලා තමයි හැරියේ. ඉතින් ඒ ලෑස්ති වෙලා අපි ඉක්මනටම ගෙදර එන්න පටන් ගත්තා. ඉතින් ඕගොල්ලෝ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට කැමති නම් like කරලා comment එකක් දාගෙන යන්න. ඉක්මනටම අපි Thailand series එකේ අන්තිම vlog එකත් අරගෙන එන්නම්. Thank you for watching. Bye.